හරි අපේ බත්ගහේ වික්‍රමය මේ විදිහට 1 මිලියන් views පවු කරලා තිනවා අපේ කලින් වීඩියෝ එක. ඕගොල්ලෝ ඔක්කොටම බොහොම ස්තුතියි රශ්මික පුට ආයතනය වෙනුවෙන්. මම මගේ ස්තුතිය සහ ගෞරවය අපේ ගෞරවනීය ශ්‍රී ලාංකිකයන්ට මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ගොඩාක් සතුටුයි ජය වේවා. කොහොමද අද දිනේ බලන්නකෝ අපේ ගස්වල ඉදිලා වැටිලා යන කොස්. ඔව්. ලංකාව ඩොලර් ගේන්න පුළුවන් මේ කොස් වලින්. හරි? ඉතින් අද හොඳ තැනකට නාලක මහත්තයා අපිව හොඳ තැනකට ගෙනාවා. ඉතින් හරි ආඩම්බරයි අපිට අපේ ව්‍යවසායකෙක් රැකියා අවස්ථා දීලා තියෙනවා තමන් මහත්තයා. ඇත්තට මේවට රජයේ අවධානය යොමු වෙන්න ඕනේ. කොස් තම්බල තමයි අපි මේ කන්නේ. හොඳයි සෙන්ද. බොහොම ස්තුතියි. මනක්කම් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? අයියේ ඔබගේ භාෂාවෙන්ම කියන්න අද දිනේ මේ වැඩසටහන කොහොමද ඔයාලට දැනුනේ කියලා? இன்றைய நாள் இந்த ட்ரைனிங் ப்ரோக்ராம் மிகவும் நன்றாக இருந்தது. மிகவும் பிரயோஜனமான ஒரு ப்ரோக்ராம். இந்த கொஸ்போலஸ் இருக்கின்ற இந்த பொருட்களை எப்படி செய்து வெளிநாட்டுக்கு ஏற்றுமதி செய்வது என்பதன் புகழ்ச்சி ஒன்று இங்கே எங்களுக்கு வழங்கப்பட்டது. නන්රි භෝජනයක් වුණා කියලා තමයි කිව්වනේ. හොඳයි අයියේ හොඳයි. ආයිබෝන්. ඔබතුමාට මොකද හිතෙන්නේ අද මගේ මේ පළවෙනි වැඩසටහන? හොඳයි ඇත්තටම හොඳයි අලුත් අවුරුද්දේ අලුත් අපි ගොඩක් අයට මේක අලුත් අත්දැකීමක්. ඔව්. ඉතින් ගොඩක් අය මෙතන විවිධ රැකියා කරලා අලුතෙන් මේ වගේ ස්වයං රැකියා පිළිර කරන්න ලංකාවේ නිෂ්පාදකයෙක් ළඟට ඇවිල්ලා ඒ දැනුම බෙදා ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් මේක ස්වභාව ධර්මයත් එක්ක ස්වභාවික පරිසරයත් එක්කලා ගොඩක් නිදහසේ සතුටින් විඳින අත්දැකීමක් මේක. ඉතින් අපි හැමෝටම මේ දැනුම අපිට ඒ දැනුම උකහාගෙන අපේ දෙයක් පටන් ගන්න මම හිතනවා ලොකු අත්දැකීමක් මෙතනින් ලැබුණා. ඉතින් මේක මූලික අත්දැකීම. ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් නාලකට ගොඩක් ස්තුතියි මේ වැඩසටහන සම්බන්ධව. ඉතින් මම හිතනවා අපිට ලොකු අත්දැකීමක් මේකෙන් ලැබෙයි කියලා. මම හිතනවා පානදුර පැත්තේ කොස් ටික අපතේ යන්නේක වලකයි කියලා. ඔබ බලමු උත්සාහ කරලා. ඉතාම සතුටුයි අද දිනේදී 2026 ජය වර්ෂයක් වෙන්න ජය 2026 නමින් කොස් ආසිත අපගේ වර්ග නිෂ්පාදන විචලනය කරලා යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද කියන එක පූර්ණ අවබෝධයක් ලබා දුන්නා. ඒ වගේම අපි අපගේ පළවෙනි වීඩියෝ එකයි 1 මිලියන් ගිහපු වීඩියෝ එකත් අපි සමරලා තියෙනවා නේද? 1 මිලියන් එක අපිට සමරුවා. ඔබට සතුටුයි? අනිවාර්යෙන්. අය ඔබට බොහොම ස්තුතියි. ඔබට ලැබුණු ප්‍රතිචාර කොහොමද? ඇත්තටම කියා ගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබුණා විදේශ රටවලින්. එතකොට ජපානය, කොරියාව, එංගලන්තය ගොඩක් රටවලින් කතා කරලා ඇහුවා අපේ නිෂ්පාදන ගන්නේ කොහොමද? මම හිතන්නේ හොඳ දෙයක් වෙයි ඉස්සරහට. අනිවාර්යයෙන්ම. ගොඩක් ස්තුතියි ඔයාලට තමයි මේ හැම දෙයක්ම හම්බ වුණේ. එතකොට ඉතින් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔව්. බොහොම ස්තුතියි. හරි අයියේ මට දැනගන්න කැමතියි මේ අපේ වීඩියෝ බලන සහ මේ කොස්ට්‍රාසි නිෂ්පාදන මිලදී ගන්න ඉන්න ජනතාව වෙනුවෙන් ඔබගේ ඉදිරි අනාගත බලාපොරොත්තු ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. කවදා හරි අපේ ගමෙන් කන්ටේනර් එකකට අපේ පැලට් එකක් හරි ලෝඩ් කරන්න කන්ටේනර් එකක් ගෙනල්ලා ගමට ලෝඩ් කරන එක තමයි මගේ ලොකුම ආසාවක් තියෙන්නේ. මරෙන් දැකලා. අයියේ ඒ ඒක සාර්ථක වෙයි කියලා මම හිතනවා. දැන් කතා කරගෙන දැන් කොරියාව වැනි රටවල් එකතු වුණොත් ශ්‍රී ලාංකික සංසද ඔබට පුළුවන් ඒ බලාපොරොත්තු ඉතාම ඉක්මනින් ඉටු කරන්න. මේක හදිසි අවශ්‍යතාවක් කියලා හිතන්නකෝ. ඩුබායි වලින් එංගලන්තයෙන් ඇමරිකාවෙන් අපිට බඩු බාහිර එව්වයි කන්ටේනර් ගණන්. එහෙනම් අපේ රටිනුත් අපි කොස් යවමුකෝ කන්ටේනර් ගණන්. මේ බලාපොරොත්තු සහගත පුද්ගලයෝ ඉන්නවනේ අපිත් එක්ක. හොඳ නිෂ්පාදන තියෙනවා. ඉතින් අපි කියනවා එයාලට අපෙන් ඕඩර් දාන්න. අපි පිරිසිදු නිෂ්පාදනයක් ඉතාලම 100,000ක විශ්වාසයෙන් අපි හදලා දෙනවා. අනිවාර්යයෙන් මෙසේනම් අයියේ ඔබ ඇතුළු ඔබගේ කණ්ඩායමට බොහොම ස්තුතියි. ජය වේවා ආයිබෝවන්. බොහොම ස්තුතියි ඔබටත්. එසේනම් මෙතුමාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වාතාවරණය හැමෝටම උදා කරලා දෙන්න පුළුවන්. ඒ මොකද මේ අපේ රටේ අහක යන දෙයක් නෙයි මේ ඔබ කිව්වනේ. ඒ කියන්නේ රට වැටිලා යන අහක යන දේ. ඒක තමයි අපි ඩොලර් ගේන්නේ කාට හරි. අන්න හරි. එසේනම් සැමටම ආරාධනා කරනවා මෙතුමා සමග එකතු වන්න. අප සමග එකතු වෙලා මේ කොස්ට්‍රාසි නිෂ්පාදන ඔබගේ ඔබ ඉන්න රටට ගෙන්න ගන්න මහා පරිමාණයෙන්. ඔබට ජය. එහෙනම් ආයිබෝවන්. බොහොම ස්තුතියි ආයිබෝවන්.